ශ්‍රී ලාංකේය වාරි වංශ කතාවේදී හමුවන ජාතියේ පුනරුද ගංගාව ලෙසින් නම් දැරිය හැකි මහා වාලුකා නදිය ලක්දෙරණේ සමාජ ආර්ථික හා සංස්කෘතික විභවතාවන් පෝෂණය කරමින් සියවස් ගණනාවක් පුරා දිගු ගමනක යෙදී සිටී. මේ මහා නදිය මධ්‍ය කඳුකරයේ සදාහරිත හෝටන් තැන්නේදී සිහින් දියදහරක් ලෙසින් පැන නැගී අසීමිත වූ සත්ව හා ශාක සමූහයා සනහා ලමින් සැතපුම් 210ක පමණ වූ දිගු මගක් ගෙවා ත්‍රිකුණාමලයේ මෝයේදී මහා සාගරය හා එක්වේ. ජාතියක් ඔසවා තැබූ මේ අසිරිමත් මහා නදියේ ලලිත සිරිය ඒ හා බැඳුණු සංවර්ධන නිමැවුම් හා එහි ගමන් මග ඔබට මෙසේ දිගහරින්න. මුහුදු මට්ටමේ සිට මීටර් 2100ක් ඉක්ම වූ උසකින් පිහිටි හෝටන් තැන්නේ නොයිඳුල් දිය උල්පත්වලින් සැදුම්ලත් දිය රේඛා ගණනාවක් පහළට ඇදී ගොස් සුසැදි දිය දහරකින් නිර්මාණය වන අග්‍රා ඇල්ල මහවැලි නදියේ ඇරඹුම මෙලෙස පෝෂණය කරයි. අග්‍රා ඇල්ලෙන් කඩා හැලෙන මේ දිය දහර හෝටන් පතන් බිමට පහලින් පිහිටි ඩයගම සදාහරිත තේවතු හරහා මදක් දැඩිව සැදුණු දිය පහරක් ලෙසින් පහළට ගලායයි. මහවැලි නදියේ ප්‍රමුඛ ශාඛාවක් වන කොත්මලා ඔය ලෙසින් නම් ලබන්නේ මේ ආරම්භක දියදහරයි. කොත්මලා ඔය හරහා බැඳි ඉහළ කොත්මලේ ජලාශයේ මූලික ජල ප්‍රභවය වන්නේද මෙයයි. ඉහළ කොත්මලේ විදුලි ජනනයෙන් පසු ගලා යන දිය කඳට සෙන්ට් ක්ලෙයා හා ඩෙවෝන් දිය ඇලිදිගේ කඩා හැලෙන දිය පහරද එක්ව පහළට ගලා ගොස් කොත්මලා ඔයෙහි පහළ නිම්නයේ මහවැලි සංවර්ධන වැඩපිළිවෙල යටතේ ඉදිකරන ලද කොත්මලේ ජලාශයට එක්වේ. මෙම ඓතිහාසික ජලාශය ඉදිකිරීමේදී ඇති වූ සමාජීය හා ආගමික වෙනස්කම් සිහි කරනුවස් යාබද කඳු මුදුනේ මහවැලි මහා සෑරදුන් වැඩ සිටින්නේ මහවැලියට ආශිර්වාද තබමිනි. ජලාශයේ පටන් ආපසු ගමන අරඹමින් පහළට ගලන කොත්මලා ඔය නාවලපිටිය නගරය පසු කරමින් ගලා එන හැටන් ඔය හා එකට එක්ව දිය ගැල්ම තව තවත් පෝෂණය කරමින් අප දන්නා සුවිසල් මහවැලි නදිය නිර්මාණය කරයි. ඉනික් බිති ගම්පල නගරය හා එහි නගර සංකේතයක් බඳු වූ පරණ පාලම හරහා පහළට ඇදෙන මහවැලිය මෙලෙස පසු කරන්නේ රමණීය වටපිටාවකින් හෙබි ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය සරසවියක් වන පේරාදෙණිය සරසවි බිමයි. මනරම් අසිරියක් සරසවියට එකතු කිරීමට මහවැලි නදිය බෙහෙවින් දායක වේ. පේරාදෙණිය පාලම හරහාත් අනතුරුව ඉපැරණිතම උද්භිත උද්‍යානයන්ගෙන් එකක් වන පේරාදෙණිය උද්‍යානය වටාත් නිසොල්මනේ ඇදෙමින් එහි උයන් කොනට මහවැලිය අමුතු චමත්කාරයක් එක් කරයි. අනුහසින් පිරි ඉපැරණි බෝධීන් වහන්සේ වැඩ සිටින ගැටඹේ පුදබිම පසු කරන මහවැලිය තව තවත් පුළුල් වෙමින් හා විටක බෙදී යමින් මීළඟට ප්‍රවේශ වන්නේ ඓතිහාසික සිංකඩගල නගර සීමාවට. මෙපුර බොහෝ සංස්කෘතික හා ආගමික පිළිවෙත් පුරාතනයේ පටන් අද දක්වා මහවැලි නදිය හා බැඳී පවතී.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහරින් පසු සිදුවන දිය කැපුම් මංගල්‍යයද මේ මහා නදිය කේන්ද්‍ර කරගනිමින් අදටත් සිදුවේ. මහනුවර නගර සීමාව හරහා ගලාවෙත් කටුගස් තොට පාලම පසු කරමින් ගංගාව මේ ළඟා වන්නේ පොල්ගොල්ල ජල හැරවුම වෙතයි. මෙය මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ මහවැලිය හරහා ඉදිකළ ප්‍රථම ජල හැරවුමයි. මෙතැනින් ඇරඹෙන භූගත උමං මාර්ගයක් ඔස්සේ මහවැලි ගඟෙහි ජලය උකුවෙල හා බෝවතැන්න ජලාස වෙතත් අනතුරුව උතුරු මැද පළාතේ අනේක විද ජල අවශ්‍යතා සඳහාත් පොල්ගොල්ලෙන් හරවා යැවි. මෙකී පොල්ගොල්ල වේල්ල පසු කරන මහවැලි නදිය පසුව කඩිනම් මහවැලි සංවර්ධන සැලැස්ම යටතේ ඉදිකරන ලද වික්ටෝරියා ජලාශයට ප්‍රවේශ වේ. මහවැලියෙන් උපන් මෙම මහා ජලාශය මීටර් කියුබික් මිලියන 722ක ජල ධාරිතාවක් උසුලයි. ඉන් පසුව පහළට ගලා ගොස් මීටර් කියුබික් මිලියන 861ක ජල ධාරිතාවකින් හෙබි රන්දෙනිගල ජලාශය වෙතත් අනතුරුව පහළින් පිහිටි මීටර් කියුබික් මිලියන 21ක ජල ධාරිතාවක් සහිත රන්ටැඹේ ජලාශය වෙතත් දියවර රැගෙන යන මහවැලිය මෙම ජලාශ හරහා රටේ විදුලි උත්පාදනයට විසල් දායකත්වයක් සපයයි. රන්ටැඹේ ජලාශයෙන් පසු මහවැලි ගඟ ප්‍රවේශ වන්නේ මිනිපේ අමුණ වෙතයි. මෙය මහවැලි නදියේ ගමන් මගේදී හමුවන දෙවන ජල හැරවුමයි. අමුණේ පටන් දිවෙන කිලෝමීටර් 74ක පමණ දිගු වම් ඉවුරු ඇල හරහා මිනිපේ ගොවි ජනපද වෙතත් දකුණු ඉවුර ඇල හරහා මහවැලි සී හා බී කලාපයන්හි පිහිටි සරුසාර ගොවිබිම් වෙතත් මහවැලි දියවර ගෙනයයි. මෙම කෘෂි බිම්වලින් නිපදවන අස්වනු රටේ ආහාර සැපයුමට ඉමහත් දායකත්වයක් සපයයි. මිනිපේ අමුණෙන් පසු ගඟ ගලා යන්නේ ඉපැරණි මහියංගන තැනිතලා භූමිය හරහායි. මහියංගන පාලම පසු කරමින් කාලිංග නුවරට ළඟාවන ගංගාව විශේෂිත භූදර්ශනයක් නිර්මාණය කරමින් වඩාත් පුළුල්ව බෙදී පහළට ගලා යාමයි. ත්‍රිකුණාමල වරායේ සිට මෙම කාලිංග නුවර දක්වා අතීතයේ වෙළඳ නැව් පැමිණි බව ඉපැරණි පුරාවෘත්තවල කියවේ. අනතුරුව ගලා යන ගඟට ඉහළ ගොවිබිම්වලින් පහළට ගලා එන වෙල්පහු ජලයත් අඹන් ගඟ දිගේ එන ස්වාභාවික ජල පහරත් එක්වේ. පුළුල් ඉවුරු සහිත වූ ප්‍රකට මනම්පිටිය පාලම පහු කරන ගංගාව එහි පහළ නිම්නය වෙත පැමිණෙන්නේ විසල් වැලි නිදිද නිර්මාණය කරමිනි. ඉනික්බිති කන්ද කාඩු ප්‍රදේශයට ළඟාවන නදිය එහි වූ ස්වාභාවික ජල හැරවුම ඔස්සේ තම දියවරෙන් කොටසක් මාවිල් ආරු ජලාශය වෙතත් ඇල්ල ගොවි ව්‍යාපාරයේ වෙතත් හරවා යැවී. මෙය මහවැලි නදියේ ඇති ස්වභාවික ජල හැරවුමකි. ඉන්පසු මහවැලිය ගලා යන්නේ සිය පිටාර ජලයෙන් නිතරම පීඩාවට ගොදුරුවන ඓතිහාසික සෝමාවතී පුදබිම හා ආශ්‍රිත ප්‍රදේශය හරහායි. එයද පසුකර මෙසේ මන්දගාමීව පහළට ගලා එන ගංගාව අතීතයේ ස්වාභාවික විල්ලුවක්ව පැවති
වර්තමානයේ වාරිමාර්ග ජලාශයක් බවට පත්කර ඇති ජනරංජන වැව සමීපයෙන් ගලායයි. ගංගාවේ වම් ඉවුරෙන් පැන නගින ශාඛාවක් දිගේ මේ ජනරංජන වැවට ස්වාභාවික මහවැලි ජලය ගලා යන අතර වැවේ පිටාර ජලයද නැවත මහවැලි ගඟටම එක්වේ. මෙතැන් පටන් අවට අනෙකුත් දියමං සමගින් සුපෝෂිතව යෝධ නදියක් ලෙසින් අල්ල කන්තලේ පාලම පසුකර ගලා යන්නේ තව තවත් සොබා සිරිපිරි ගඟක් ලෙසිනි. රටේ නැගෙනහිර බිමෙහි වූ ස්වාභාවික භූ විෂමතාව හේතුවෙන් ගංගාව ශාඛා සමූහයකට බෙදී යමින් මෙලෙස සමු ගැනීමට සැරසෙයි. සිය අවසන් භාගය මෙලෙස ගලා යමින් මුතූර් ප්‍රදේශයෙන් ප්‍රතාපවත් ගමන අවසන් කරන මහවැලිය සිය විසල් දියකඳ මහා සයුර හා මුසු කරන්නේ රට දැයට කරන ලද සුවිසල් මෙහෙවරෙහි සලකුණු රැසක් සිය මග දිගේ සනිටුහන් කරමිනි.